1960 දශකයේ අගභාගයේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ඇපලෝ මෙහෙයුම හරහා මිනිසෙකුව සදමතට ඇවලා අභ්‍යවකාශ තරගෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. හැබැයි මේ වෙලාවේ සෝවියට් රුසියාව තීරණය කළා අහස දිහා බලනවා වෙනුවට තමන්ගේ දෙපා යට තියෙන නොදන්නා ලෝකයට යන්න. මේක තරුවල්ලන්න ගිය තරගයක් නෙවෙයි. පොළොවේ හදවතට යන්න ගිය තරගයක්. මේ තරගයේ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 20කට වඩා වැඩි කාලයක් එක දිගටම මහ පොළොව හාරපු රුසියානු විද්‍යාඥයින් ලෝකයේ ගැඹුරුම වල නිර්මාණය කළා. මේ අතිශය රහසිගත ව්‍යාපෘතියෙන් මතුණු දේවල් නිසා ලෝකේ විද්‍යාව සම්පූර්ණයෙන්ම කන පිට පෙරුණා වගේම අපායේ දොරටුව විවෘතුණා කියලාත් මුළු ලෝකෙම බය වුණා. අද අපි කතා කරන්නේ මානව ඉතිහාසයේ මිනිසා අතින් සිද්ධ වුණු දැවැන්තම සහ අභිරහස්ම කැණීම. එහෙම නැත්නම් කෝලා සුපර් ඩීල් බොහෝල් ව්‍යාපෘතියේ සැබෑ කතාව ගැනයි. අංක 1 අභ්‍යවකාශයෙන් පොළොව යටට හැරුණු සීතල යුද්ධය. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර නිර්මාණය වුණු සීතල යුද්ධය. එහෙම නැත්නම් කෝල්ඩ් වර් එක ගැන ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති. මේ රටවල් දෙක ලෝකයේ බලවතා වෙන්න හැම දෙයකින්ම තරග කළා. විශේෂයෙන්ම අභ්‍යවකාශ තරගය. එහෙම නැත්නම් ස්පේස් රේස් එකක් මේ රටවල් දෙක අතරේ තිබුණා. චන්ද්‍රිකා යවන්න, සදට යන්න ඔවුන් ඩොලර් බිලියන ගණන් මුදල් වියදම් කළා. හැබැයි මේ අභ්‍යවකාශ තරගයට සමගාමීව හැමෝම වැඩි කතා කරන්නේ නැති තවත් දැවැන්ත තරගයක් මේ රටවල් දෙක අතරේ රහසිගතව නිර්මාණය වෙලා තිබුණා. ඒ තමයි අපේ පෘථිවියේ ගැඹුරටම යන්නේ කවුද කියන තරගය. භූ විද්‍යාවට අනුව පෘථිවිය ප්‍රධාන ස්තර 3කින් සමන්විත වෙනවා. මතු පිටින්ම තියෙන්නේ පෘථිවි කබල. එහෙම නැත්නම් එර්ත් ක්‍රස්ට් එක. ඊට යටින් තියෙන්නේ පෘථිවි ප්‍රාවරය හෙවත් මෑන්ටල් එක සහ පෘථිවියේ හරය. එහෙම නැත්නම් කෝ එක. මේ උඩින්ම තියෙන ක්‍රස්ට් එකත් ඊට යටින් තියෙන මෑන්ටල් එකත් වෙන වෙන මායිමට භූ විද්‍යාවේදී කියන්නේ මොහොරොවිචික් ඩිස්කන්ටිනියුටි කියලා. මේ රටවල් දෙකටම ඕනුනේ මේ පෘථිවි කබල සම්පූර්ණයෙන්ම සිදුරු කරගෙන ගිහින් මේ කියන මායම පහු කරලා පෘථිවි ප්‍රාවරයට මුලින්ම ළඟා වෙන්නයි. අංක 2 ප්‍රොජෙක්ට් මෝහෝල් සහ සාගර පතුලේ අසාර්ථක වූ ඇමරිකානු මෙහෙයුම. මේ අභියෝගය මුලින්ම බාරගත්තේ ඇමරිකාව. 1961 අවුරුද්දේදී ඔවුන් ප්‍රොජෙක්ට් මෝහෝල් නමින් දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කළා. හැබැයි ඇමරිකානු විද්‍යාඥයින් ගොඩබිමින් පොළව හාරන්න ගියේ නෑ. ඔවුන් තෝරගත්තේ මුහුද පතුල. මොකද ගොඩබිමක පෘථිවි ක්‍රස්ට් එකේ ඝනකම කිලෝමීටර් 30ත් 50ත් අතර වුණාට සාගර පතුලේ මේ ඝනකම කිලෝමීටර් 5ක් වගේ ඉතාමත් කුඩා අගයක් ගත්තා. ඒ නිසා ඉක්මනින්ම ඉලක්කයට යන්න පුළුවන් කියලා හිතලා මෙක්සිකෝවට කිට්ටුව ගුවාඩලූප් දූපත ආසන්න සාගරේ දැවැන්ත නැවක් නතර කරගෙන ඔවුන් මුහුද පතුල හාරන්න පටන් ගත්තා. හැබැයි මුහුද මැද ඉඳන් අධික මුහුදු රළ සහ කාලගුණික වෙනස් වීම් වලට මුහුණ දෙන ගමන් මේ වගේ දැවැන්ත කැණීමක් කරන එක කොහෙන්ම ප්‍රායෝගික වුණේ නැහැ. ඒ වගේම මේක පවත්වාගෙන යන්න ඇමරිකානු රජයට දරා ගන්න බැරි තරම් අතිවිශාල මුදලක් වියදම් වුණා. මේ නිසා 1966 අවුරුද්දේදී ඇමරිකාවට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න සිද්ධ වුණා. ඇමරිකාව පරාදුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තු සෝවියට් රුසියාව තමන්ගේ තරගකාරයාව පරද්දන්න තමන්ගේම දැවැන්ත මෙහෙයුම ආරම්භ කරන්න සැලසුම් කළා. අංක 3 කෝලා අර්ධද්වීපයේ ඉදිවූ දැවැන්ත රුසියානු යන්ත්‍රය. රුසියානු විද්‍යාඥයින් ඇමරිකාව වගේ මුහුද යටින් යන්නේ නැතුව තමන්ගේම ගොඩබිමෙන් පෘථිවිය හාරන්න තීරණය කළා. මේ සඳහා ඔවුන් තෝරගත්තේ රුසියාවේ වයිබදිග කෙළවරේ නෝර්වේ දේශ සීමාවට කිට්ටුවෙන් පිහිටලා තියෙන මර්මන්ස් ප්‍රදේශයේ කෝලා අර්ධද්වීපයයි. මේක අධික ශීතලක් තියෙන අවුරුද්දෙන් වැඩි කාලයක් හිමෙන් වැහිලා තියෙන ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. හැබැයි මේ භූමිය තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි මේ ප්‍රදේශයේ තියෙන පාෂාණ අවුරුදු බිලියන 3කට වඩා පැරණි ඒවා වීම. මේ නිසා පෘථිවියේ අතීතය ගැන අධ්‍යයනය කරන්න මේක කදිම තැනක් වුණා. 1970 මැයි මාසයේ 24 වෙනිදා සෝවියට් රුසියාව නිල වශයෙන් මේ ඓතිහාසික හැරීම ආරම්භ කළා. ඔවුන්ගේ මූලික ඉලක්කය වුණේ කිලෝමීටර් 15ක්. ඒ කියන්නේ මීටර් 15000ක් පොළොව යටට හාරගෙන යන එක. මේ සඳහා රුසියානු ඉංජිනේරුවා සුවිශේෂී යන්ත්‍ර නිර්මාණය කළා. මුලින්ම ඔවුන් පාවිච්චි කළේ යූරල් මාර්ච් 4E කියන යන්ත්‍රය. පසුව කිලෝමීටර් ගණනාවක් යටට ගියාට පස්සේ යූරල් මාර්ච් 15000 කියන ඊට වඩා බලවත් දැවැන්ත කැණීම් යන්ත්‍රය ඔවුන් පාවිච්චි කළා. දුර ඉඳන් බලන කෙනෙකුට මේක පෙනුනේ හිම කන්දක් මැද තියෙන අහස උසට විහිදුණු දැවැන්ත ලෝහ කුළුණක් විදිහටයි. බොහෝ දෙනෙක් හිතන්නේ මේක මහා විශාල උමගක් කියලා. හැබැයි මේ වලේ විස්කම්බය සෙන්ටිමීටර් 23ක් විතරයි. ඒ කියන්නේ අගල් 9ක් වගේ. හරියටම අපි කෑම කන පිගානක් තරම් කුඩා සිදුරක්. කිලෝමීටර් ගණනාවක් දිගේ අකට බට එකින් එකට සම්බන්ධ කරලා ඒකේ අකට අතිශය ශක්තිමත් දියමන්ති වලින් හදපු කටුවක්. එහෙම නැත්නම් ඩ්‍රිල් බිට් එකක් සවි කරලා තමයි පොළව හාරගෙන ගියේ. හැබැයි මේකේ විශේෂත්වය තමයි පොළව යටට යන සම්පූර්ණ අකට බටයම කරකවන්නේ නැතුව බටේ ඇතුලෙන් අධි පීඩනයකින් යවන විශේෂ මඩ දියරයක් මගින් අග තියෙන ඩ්‍රිල් බිට් එක විතරක් කරකෙන්න සැලැස්වීම. මේක අතිශය මන්දගාමී
සූදානම්ි ඒ වගේම දැඩි ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. එක ඩ්‍රිල් බිට් එකක් පාවිච්චි කරන්න පුළුවන් උනේ පැය කිහිපයක් විතරයි. ඊට පස්සේ කිලෝමීටර් ගණනාවක් දිග යකඩ බට ටික එකින් එක ගලවලා උඩට අරගෙන අලුත් කටුවක් හයි කරලා ආයෙත් පල්ලෙහාට යවන්න ඕන වුණා. මේ එක සැරයක් මාරු කරන්න සම්පූර්ණ දවසක්ම ගත වුණා. මේ විදිහට තමයි රුසියානු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දහවල් රෑ නොබලා අවුරුදු 20ක් පුරාවට එක දිගට මේ කැණීම සිදු කළේ. අංක 4 විද්‍යා ලෝකයේ කණපිට පෙරළු භූවිද්‍යාත්මක සොයා ගැනීම. මේ ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ උනේ පෘථිවිය යටට යන්න මොකද වෙන්නේ කියලා හොයලා බලන එකයි. විද්‍යාඥයින් මීටර් කිහිපයෙන් කිහිපයට පොළව යටින් කෝ සාම්පල්ස් එහෙමත් නැත්නම් සිලින්ඩාකාර පාෂාණ කොටස් පිටතට අරගෙන පරීක්ෂා කළා. හැබැයි මේ කැණීම හරහා උන් හොයාගත්ත දේවල් ඒ වෙනකල් භූවිද්‍යාව ගැන ලෝකයේ තිබුණු සම්මත පිළිගැනීම් සම්පූර්ණයෙන්ම බොරු කළා. පළවෙනි කාරණය තමයි බ්ලාස්ට් පාෂාණ තට්ටු අතුරුදහන් වීම. කම්පන තරංග එහෙමත් නැත්නම් සයිස්මික් වේව්ස් යොදාගෙන කරපු පරීක්ෂණවලදී විද්‍යාඥයින් න්‍යායාත්මකව විශ්වාස කරගෙන හිටියේ පොළොව යට කිලෝමීටර් 7ක් විතර ගියාට පස්සේ ග්‍රැනයිට් පාෂාණ අවසන් වෙලා වඩාත් ඝනකම් බ්ලාස්ට් පාෂාණ ස්තර ආරම්භ වෙනවා කියලයි. මේ සීමාවට කොන්ඩ්‍රන් ඩිස්කන්ටිනියුටි කියලා කිව්වා. හැබැයි පුදුමයකට වගේ සෝවියට් විද්‍යාඥයින්ට කිලෝමීටර් 12ක් යටට ගිහිල්ලත් කිසිම බ්ලාස්ට් පාෂාණයක් හමුුනේ නැහැ. ඔවුන්ට හමුුනේ වෙනස් වුණු ග්‍රැනයිට් පාෂාණ පමණයි. ඒ කියන්නේ පෘථිවිය අභ්‍යන්තරයේ කම්පන තරංග වෙනස් වෙලා තියෙන්නේ ගල් වර්ගයේ වෙනස් වීමක් නිසා නෙවෙයි. අධික පීඩනය සහ උෂ්ණත්වය නිසා ග්‍රැනයිට් පාෂාණ මෙටමෝෆික් ග්‍රැනයිට් එහෙමත් නැත්නම් විපරීත පාෂාණ බවට පත්වීම නිසයි කියලා ඔවුන්ට තේරුම් ගියා. මේ සොයා ගැනීමත් එක්ක ඒ කාලේ තිබුණු භූවිද්‍යා පොත්පත් පවා අලුතෙන් ලියන්න විද්‍යාඥයින්ට සිද්ධ වුණා. අංක 5 කිලෝමීටර් ගණනාවක් යටින් හමු වූ ජීවයේ සලකුණු සහ ජලය. දෙවෙනි සොයා ගැනීම ඊටත් වඩා පුදුම සහගතයි. ඒ තමයි පොළොව අභ්‍යන්තරයේ ජලය තිබීම. කිලෝමීටර් ගණනාවක් යටට යද්දී කිසිම විදිහකින් ද්‍රව ජලය තියෙන්න බෑ කියලා විද්‍යාඥයින් දැඩිව විශ්වාස කළේ. මොකද ඒ තරම් ගැඹුරක තියෙන අධික පීඩනය නිසා පාෂාණවල කිසිම සිදුරක් තියෙන විදිහක් නැහැ. හැබැයි කෝලා බොහෝල් එකෙන් පිටතට ගත්තු පාෂාණවල උණුසුම් හයිඩ්‍රෝතර්මල් ෆ්ලුයිඩ්ස් එහෙමත් නැත්නම් ඛනිජ ලවණ පිරුණු ජලයේ විශාල වශයෙන් අන්තර්ගත වෙලා තිබුණා. මේ ජලය මතු පිටින් ගියපුවා නෙවෙයි. පොළව යට තියෙන පාෂාණවල අඩංගු ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු එතන තියෙන අධික පීඩනය නිසා මිරිකිලා එකට එකතු වෙලා තමයි මේ අලුත් ජලය නිර්මාණය වෙලා තිබුණේ. ඊට අමතරව මේ කැණීම් යන්ත්‍රයත් එක්ක උඩට ආපු මඩ මිශ්‍රණය හරියට නටනවා වගේ පෙනුණා. ඒකට හේතු වුණේ ඒ තරම් යට ඉඳන් ආපු අධික හයිඩ්‍රජන් වායුවයි. හැබැයි මේ හැම දෙයකටම වඩා කෝලා ව්‍යාපෘතියේ සිද්ධ වුණු ලොකුම සහ මුළු ලෝකෙම කතා කරපු වැදගත්ම සොයා ගැනීමක් විදිහට තුන්වෙනි කාරණය හඳුන්වන්න පුළුවන්. ඒ තමයි ජීවයේ සලකුණු. කැණීම් යන්ත්‍රය කිලෝමීටර් 6කට වඩා ගැඹුරක තියෙද්දි පිටතට ගත්තු පාෂාණ සාම්පල අන්වීක්ෂයකින් බලපු විද්‍යාඥයින්ට අදහා ගන්න බැරි දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි මයික්‍රොස්කෝපික් ෆොසිල. එහෙමත් නැත්නම් PVSට නොපෙනෙන තරම් කුඩා ශුද්‍ර ජීවි පොසිල. මේවා විශේෂ 24කට අයත් සාගර ප්ලැන්ක්ටන් වල පොසිල බවට හඳුනාගත්තා. මේ පොසිල අවුරුදු බිලියන 2ක් විතර පරණයි. කිසිම හිරුවෙලියක් නැති, ඔක්සිජන් නැති, අති විශාල උෂ්ණත්වයක් සහ අධික පීඩනයක් තියෙන මේ වගේ ගැඹුරක මේ පොසිල කිසිම විනාශයක් වෙන්නේ නැතුව ඉතාමත් සුරක්ෂිතව පාෂාණ ඇතුලේ ගල් වෙලා තිබුණා. පෘථිවියේ ජීවය ආරම්භුණු කාලය සහ එදා තිබුණු දේශගුණය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයින්ට මේක මිල කරන්න බැරි සම්පතක් වුණා. අංක 6 ලෝකයේම බියගැන්වූ අපායේ දොරටුව සහ කෑගැසීමේ ශබ්දය. මේ කෝල සුපර්ඩීල් ව්‍යාපෘතිය ගැන කතා කරද්දී අනිවාර්යෙන්ම කතා කළ යුතුම මුළු ලෝකයේම පැතිරුණු දරුණු කටකතාවක් තියෙනවා. ඒ තමයි වෙල් ටු හෙල් හෝක්ස්. එහෙමත් නැත්නම් අපායට හාරපු ලිද කියන අභිරහස් කතාව. 1989 අවුරුද්ද වෙනකොට ලෝකේ පුරාම පත්තරවල සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි රේඩියෝ නාලිකාවල අමුතුම කතාවක් ප්‍රචාරණය වෙන්න ගත්තා. මේ කතාවට අනුව රුසියානු විද්‍යාඥයින් කිලෝමීටර් 14කට වඩා යටට හාරගෙන යද්දී එකපාරටම කැණීම් යන්ත්‍රයේ ඩ්‍රිල් එක විශාල හිස් අවකාශයකට කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වෙලාවේ එතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් එහෙමත් නැත්නම් ෆැරන්හයිට් අංශක 1800කට වඩා වැඩි වුණා කියලා මේ කතාවේ කියවුණා. ඉතින් විද්‍යාඥයින්ට දැනගන්න ඕන වුණාලු මේ හිස් අවකාශය මොනවාද තියෙන්නේ කියලා. ඒ නිසා උන් අධික තාපයට ඔරොත්තු දෙන මයික්‍රොෆෝනයක් මේ වල ඇතුළට ඇව්වා. ඒ මයික්‍රොෆෝනය හරහා රෙකෝඩ් වුණු ශබ්ද ආපු විද්‍යාඥයින් බයෙන් වෙවුලන්න ගත්තාලු. මොකද ඒකෙන් ඇහුනේ ගිනි ජාලා වලින් පිච්චෙන මිලියන ගානක මිනිස්සු වේදනාවෙන් කෑ ගහන අඩන ශබ්දයක්. විද්‍යාඥයින් විශ්වාස කළාලු ඔවුන් මේ හාරලා තියෙන්නේ කෙලින්ම අපායට යන දොරටුවක් කියලා. මේකට බය වුණු රුසියාවෙන් වහාම ව්‍යාපෘතිය නතර කරලා පලා ගියා කියලා තමයි ඒ කතාවේ කියුනේ. අන්තර්ජාලය පුරාම අදටත් ඒ කියන අපායේ කෑ ගැසීම ඇතුළත් ඔඩියෝ ක්ලිප් එකක් අහන්න තියෙනවා. හැබැයි අපි ෆැක්ට් චෙක් එකක් කරලා බැලුවොත් මේක ඇත්ත කතාව මොකක්ද? මේක සම්පූර්ණයෙන්ම කිසිම පදනමක් නැති ගෙතූ බොරුවක්. අර මිනිස්සු කෑ ගහනවා කියලා අන්තර්ජාලයේ තියෙන ශබ්දය 1972 අවුරුද්දේ තිරගත වුණු බැරන් බ්ලඩ් කියන හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටයේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් අරගෙන ඒවා එක මතක දාලා රීමික්ස් කරලා හදපු යාජ ශබ්ද ඛණ්ඩයක්
කියලා පස්සේ කාලෙක ඔප්පු වුණා. අනික ඒ තරම් ගැඹුරකට අධික උෂ්ණත්වයක් තියෙන තැනකට යවන්න පුළුවන් සාමාන්‍ය මයික්‍රොෆෝනයක් ඒ කාලේ තාක්ෂණයෙන් හදලා තිබුණේ නැහැ. විද්‍යාඥයින් පාවිච්චි කළේ භූකම්පන තරංග මනින උපකරණ විතරයි. ඒ නිසා අපායේ දොරටුව කියන්නේ හුදෙක්ම මිනිස්සුන්ගේ අවධානය ගන්න හදපු මිත්‍යාවක් විතරයි. අංක 7 අධික උෂ්ණත්වයට පරාජය වීම සහ මෙහෙයුමේ අවසානය. එහෙමනම් අපායේ ශබ්ද ඇහුනේ නැත්තම් ඇයි අවුරුදු 20ක් තිස්සේ කරගෙන ආපු මේ සාර්ථක ව්‍යාපෘතිය රුසියාව එකපාරටම නතර කළේ? රුසියානු විද්‍යාඥයන්ගේ අවසාන ඉලක්කය උනේ කිලෝමීටර් 15ක් දක්වා යන්න. හැබැයි 1989 දී කිලෝමීටර් 12.2 ගැඹුරකට හරියටම කිව්වොත් මීටර් 12262කට ගියාට පස්සේ ඔවුන්ට තේරුණා මේ වැඩේ දිගටම කරගෙන යන එක ප්‍රායෝගික නැහැ කියලා. මේ වාර්තාගත ගැඹුර කොච්චරද කිව්වොත් ලෝකේ උසම කන්ද වෙන එවරස් කන්ද අරගෙන මේ සිදුර ඇතුළට දැම්මොත් තවත් කිලෝමීටර් 3කට වඩා ඉඩ ඉතුරු වෙනවා. ඒ වගේම ලෝකේ ගැඹුරුම මුහුද වෙන මරියානා ආගාධයටත් වඩා මේ සිදුර ගැඹුරුයි. හැබැයි ඔවුන්ට ඊට වඩා යටට යන්න බැරි වුණා. මේකට ප්‍රධානම හේතු උනේ භූගත උෂ්ණත්වය ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් වැඩි වීමයි. විද්‍යාඥයින් ගණනය කරලා තිබුණේ කිලෝමීටර් 12ක් යටට යද්දි උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් විතර වෙයි කියලා. හැබැයි ඇත්තටම මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ක්. එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක 356ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. මේ අධික රස්නය නිසා පෘථිවි අභ්‍යන්තරයේ තිබුණු කළුගල් සාමාන්‍ය ඝනගල් වගේ නෙමෙයි හැසිරෙන්න ගත්තේ. මේ තත්ත්වයට විද්‍යාවේදී කියන්නේ ප්ලාස්ටික් ඩිෆෝමේෂන් කියලා. ඒ කියන්නේ මේ පාෂාණ හරියට රත් කරපු ප්ලාස්ටික් වගේ නම්මශීලී ඇදෙන සුළු තත්ත්වයට පත් වෙලා තිබුණා. මේ නිසා ඩ්‍රිල් එකෙන් වලහාරලා බටේ උඩට ගන්නකොටම අර ප්ලාස්ටික් වගේ තියෙන පාෂාණ ආයෙත් එකතු වෙලා වල වැහෙනවා. කොච්චර හැරුවත් වල ඉස්සරහට යන්නේ නැහැ. හරියට ජෙලි එකක් ඇතුලේ සිදුරක් කාරනවා වගේ වැඩක්. ඊටත් වඩා මේ රස්නයට ඩ්‍රිල් බිට් එකයි යන්ත්‍ර සූත්‍රයි ඔක්කොම දිය වෙලා විනාශ වෙන්න ගත්තා. මේ තාක්ෂණික බාධාව ජය ගන්න ඒ කාලේ කිසිම තාක්ෂණයක් තිබුණේ නැහැ. දෙවෙනි හේතුව තමයි දේශපාලනික සහ ආර්ථික කඩාවැටීම. 1991 අවුරුද්ද වෙනකොට බලවත් සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. රට කෑලි වලට කැඩිලා ආර්ථිකය බිඳ වැටුනාම මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියකට තවදුරටත් අරමුදල් සපයන්න රුසියානු රජයට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා 1992 දී මේ වල හාරණ එක සම්පූර්ණයෙන්ම නතර කරන්න උන්ට සිද්ධ වුණා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මේ ව්‍යාපෘතිය නිල වශයෙන්ම වසා දැමුවා. අංක 8 අද පවතින තත්ත්වය සහ පෘථිවියේ අනාගතය. දශක දෙකකට වඩා කාලයක් ලෝකයේම අවධානය දිනාගෙන හිටපු අතිදක්ෂ විද්‍යාඥයින් 100 ගාණක් දිවා රැ වැඩ කරපු මේ දැවැන්ත ව්‍යාපෘතිය අද වෙද්දි සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින් ඔබ අද උතුරු රුසියාවේ කෝලාර්ධද්වීපයට ගියොත් එදා ඒ දැවැන්ත අන්ත සූත්‍ර තිබුණු තැන්වල අද දකින්න තියෙන්නේ කඩා වැටුණු බිත්ති, පාළු ගොඩනැගිලි සහ මලකඩ කාපු යකඩ කෑලි ගොඩක් විතරයි. මේ සේරමත් මැද පොළොව මතුපිට යකඩ බෝල්ට් ඇන වලින් වහලා සම්පූර්ණයෙන්ම පාස්සපු අගල් 9ක පුංචි යකඩ පියනක් තියෙනවා. ඒ කුඩින් රුසියානු භාෂාවෙන් මේ වලේ ගැඹුර වෙන 12262 කියන ඉලක්කම සටහන් කරලා තියෙනවා. මේ මලකඩ කාපු මූඩියට යටින් තමයි අපේ පෘථිවි ඉතිහාසයේ මිනිසාති නිර්මාණය වුණු ගැඹුරුම ආගාධය තියෙන්නේ. අවසාන වශයෙන් අපිට ගන්න තියෙන ලොකුම ආදර්ශය මොකක්ද? පෘථිවිය මතුපිට ඉඳන් පෘථිවි කේන්ද්‍රයට කිලෝමීටර් 6371 දුරක් තියෙනවා. ඒ තාක්ෂණයෙන් මේ තරම් දියුණුයි කියන මිනිසාට අවුරුදු 20ක් තිස්සේ මහන්සි වෙලත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ කිලෝමීටර් 12.2ක් විතරයි. ඒ කියන්නේ මුළු දුරින් 100.2ක් වගේ ඉතාම සුළු ප්‍රතිශතයක්. හරියට ඇපල් ගෙඩියක පිටපොත්ත යාන්තම් හූර්නවා වගේ දෙයක් විතරයි තාමත් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි වොයේජර් වගේ අභ්‍යවකාශ යානාවලින් ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන මන්දාකිණි වල ඡායාරූප ගත්තා. තාමත් අපේම කකුල් දෙක යටින් තියෙන පෘථිවි අභ්‍යන්තරය කියන්නේ අපිට විසඳ ගන්න බැරි වුණු අභිරහස් ගොඩක් හැංගිලා තියෙන තැන. අදටත් කෝල සුපර් ඩීල් බෝහෝල් ව්‍යාපෘතියෙන් හොයාගත්තු පාෂාණ සාම්පල රුසියාවේ විද්‍යාගාරවල තැන්පත් කරලා තියෙනවා. නව තාක්ෂණයත් එක්ක අනාගතයේදී මීට වඩා ගැඹුරට පෘථිවිය හාරගෙන යන්න මිනිස්සුන්ට පුළුවන් වෙයි. එදාට තව කොච්චරම් අලුත් රහස් ලෝකෙට හෙළි වෙයිද? කෝලා ව්‍යාපෘතිය කියන්නේ දිගුගමනේ පළවෙනි පියවර විතරයි. මේ වීඩියෝ එකේ අන්තර්ගතය ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ තියෙන අපි නොදන්න පුදුම හිතෙන දේවල් හැංගුණු කතා ගැන දිගටම දැනගන්න අමතක නොකර අපේ channel එක අදම subscribe කරන්න. එහෙමනම් තවත් මේ වගේ ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.